Bakes and Days YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවේ හරිම soft ඉක්මනින් හදාගන්න පුළුවන් chocolate cake recipe එකක්. මේක ඔයාලගේ ආදරණියන්ගේ උපන්දිනයට, ඒ වගේම හවස තේ වේලාවට කන්න උනත් මේ cake එක ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ cake එක හදාගන්න මොනවද ඔයාලට ඕන වෙන්නේ කියලා. මුලින්ම උණු වතුර කෝප්ප කාලකට කොකෝවා පවුඩර් මේස හැඳි 3ක් එකතු කරගෙන හොඳට mix කරගන්න. මේක හොඳින් මික්ස් වුණාට පස්සේ ඔයාලා මේක පැත්තකින් තියන්න නිවෙන්න. එතකන් අපි කේක් එක හදන විදිහ බලමු. මුලින්ම ඇස්ට්‍රා ග්‍රෑම් 150යි. ඔයාලට මෙතනදී මෙඩෝලි බටර් උනත් පාවිච්චි කරන්න පුළුවන්. බටර් පාවිච්චි කරනවා නම් කේක් එකේ රස ගොඩක් වැඩි. ඒකටම සීනි ග්‍රෑම් 150ක් දාලා හොඳින් බීට් කරගන්න. ඔයාලට මේ වෙලාවේදී සීනි කුඩු කරලා උනත් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ කේක් එක තවත් ඉක්මනින් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ අතරදී භාජනයේ වටේ තියෙන ඒවත් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. විනාඩියක් දෙකක් විතර බීට් කරගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ අපි බිත්තර එකතු කරගමු. මේකට අපිට බිත්තර 3ක් අවශ්‍ය වෙනවා. ඔයාලට ඕන නම් බිත්තර 3ම එකපාර උනත් එකතු කරගන්න පුළුවන්. වෙන වෙනම උනත් එකතු කරගන්න පුළුවන්. මම මෙතනදී බිත්තර 3ම එකපාර එකතු කරගෙන තමයි බීට් කරගන්නේ. ඔයාලා බිත්තර එකතු කරාට පස්සේ හයි ස්පීඩ් එකෙන් බීට් කරගන්න. එතකොට කේක් එක හොඳට සොෆ්ට් එකට එනවා. බීට් කරන ගමන්ම වටේ තියෙන බැටර් එකත් හොඳට එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. විනාඩියක් දෙකක් වගේ බීට් කරගත්තාම හොඳටම ඇති. මේ වෙලාවෙත් ඔයාලට පුළුවන් වැනිලා තේ හැන්දක් එකතු කරගන්න. ඊට පස්සේ හොඳින් බීට් කරගන්න. මේ වෙලාවෙදී ඔයාලට පිටි එකතු කරගන්න පුළුවන්. පිටි ග්‍රෑම් 175යි. හොඳින් හලලා එකතු කරගන්න. ඒකටම බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්න. පිටි එකතු කරාට පස්සේ හැන්දක් හරි ස්පැචුලා එකක් හරි පාවිච්චි කරලා ඔයාලට මේ විදිහට හොඳට මික්ස් කරගන්න පුළුවන්. මේ ඔක්කොම හොඳින් මික්ස් වුණාට පස්සේ බීට් කරන්න පටන් ගන්න. නැත්තම් බීට් වෙලා වැඩි වෙලා මැදින් කේක් එක පුපුරන්න බලයි. තත්පර 20ක් 25ක් වගේ බීට් කරගත්තාම හොඳටම ඇති. මේ වෙලාවේදී ඔයාලා කලින් හදලා නිවෙන්න තියාගත්ත කොකෝවා මිශ්‍රණය එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට මික්ස් වෙනකන් තව තප්පර 20ක් 25ක් වගේ බීට් කරගන්න. ගොඩක් බීට් කරන්න යන්න එපා. දැන් අපි කේක් එක බීට් කරගෙන ඉවරයි. මම මේ වෙලාවේදී කේක් බැටර් එක දාගන්න පාවිච්චි කරලා තියෙන්නේ අඟල් 7 ට්‍රේ එකක්. oven එකට දාන්න කලින් ඔයාලා මේ විදිහට දෙතුන් පාරක් ටැප් කරගන්න. එතකොට කේක් එකේ එයා බබල්ස් වගේ තියනවා නම් ඒව නැති වෙනවා. විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 170ට මට මේ කේක් එක බේක් කරගන්න විනාඩි 30ක වගේ කාලයක් ගියා. මේ කාලේ ඔයාලගේ oven එකේ උෂ්ණත්වය අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. කේක් එක oven එකෙන් එළියට ගන්න කලින් ඔයාලා අනිවාර්යයෙන්ම ටූත් පික් ටෙස්ට් එකක් කරලා බලන්න. දැන් මම හදාගන්න යන්නේ කේක් එකට උඩින් දාන්න පුළුවන් චොක්ලට් මිශ්‍රණයක්. කුකින් චොක්ලට් ග්‍රෑම් 80ක් මම ඩබල් බොයිල් කරගත්තා. ඔයාලට පුළුවන් මේක මයික්‍රෝවේව් එකේ උනත් දාලා චොක්ලට් එක දිය කරගන්න. ඔයාලට කැමති නම් මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පිටි කිරි තේ හැඳි 2ක් 3ක් අතර ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මම මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් මුකුත් දාන්න නැතුව තමයි චොක්ලට් එක දිය කරගත්තේ. චොක්ලට් එක දිය කරගෙන ගොඩක් වෙලා තියාගන්න එපා. ඒක ඉක්මනට හයි වෙන්න බලනවා. ඒක නිසා මම මේක රස්න පිටින්ම කේක් එක උඩට එකතු කරගන්නවා. හැන්දෙන් මේ විදිහට පොඩි රටාවක් උනත් දාගන්න පුළුවන් ඔයාලා කැමති නම්. කේක් එක තවත් ලස්සන කරගන්න මම මේ වෙලාවේදී දුඹුරු පාටින් සහ සුදු පාටින් ස්ප්‍රින්කල්ස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට කැමති විදිහකට කේක් එක ලස්සන කරගන්න පුළුවන්. දැන් අපි කේක් එක කපලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න හරිම සොෆ්ට් එකට කේක් එක කැපෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් ලේසි රෙසිපි එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලට සුබ දවසක්.